ආදරෙන් පිළිගන්නවා DX YouTube channel එකට. මේ වගේ ප්ලේ කරන්න ආසයි නම් මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලපන්. හරිද? හැමෝම කියා දෙනවා ඩෙවලොපර් සීරීස් ටික තියෙන්නේ. අන්න ඒ ටිකත් එක්ක අද මම කියා දෙනවා අලුත් ටිකක්. අලුත් සීරීස් ටිකක්. හරිද? ඉතින් ඉවර වෙනකම් බලපන් මේක. First blood. ගත්තනේ ගහන ගහින්න කියන්නේ. ඊට වඩා ගහන ඇද්දෝ ඉන්න මං කියන්නේ. ඉතින් ගහන ඇද්දෝ ඉන්නේ පොට්ටෝ වෙයි. මොනට ෆෝන්නේ ඕනේ කියලා පට්ට විදියට ලැග් වෙන FPS යන්නම නැති හෙඩ්ෂොට් එක ගහුවම වෙන කොහෙට හරි යන කට්ටිය තමයි මේ සෙටින්ග්ස් අරන් ඉන්නේ ඩියුවල් ඔප්ෂන් යන්න කලින් මම කියන්න ඩියුවල් ඔප්ෂන් හදන හැටි යන්නේ බවුට් ෆෝන් වල බිල්ඩ් නම්බර් වල හස්තල ටච් කරන්න ඊට පස්සේ පැටර්න් එක හරි පින් එක දීලා හරි හදා ගන්න ඕගොල්ලන්ගේ එක තේරුණානේ ඊට පස්සේ අන සිස්ටම් මෝඩ් ඩියුවල් ඔප්ෂන් ටච් කරන්න ඊට ලොග බපල් සයිස් එකට 8 දාගන්න මම මේ වීඩියෝ කරන්නේ මේ ඊට පස්සේ ඒ කියන්නේ වීඩියෝ කරන්න කලින් වීඩියෝ කරාට පස්සේ තමයි වොයිස් දාන්නේ මේ ඊට පස්සේ යන තියෙන ඇනිමේෂන් ස්කේල් වලට අපිට වින්ඩෝ ඇනිමේෂන් ස්කේල් එකයි අනිත් තුනම දාගන්න ඇනිමේෂන් ඕෆ් දාගත්තට පස්සේ ඇප් එක පෙන්වන්නේ ඒ කියන්නේ ඇප් එකට ලොග් දෙද්දී ඇප් එක පෙන්වන්නේ DPI එක දාගන්න 451කට ඊට පස්සේ 4x ms AA කියන එකට ටික් එක දාගන්න ඊට පල්ලෙහාට යද්දී අපේ වැඩක් අපිට ඕනම සෙටින්ග්ස් ටික තියෙනවා force activities to disable ටික් එක දාගන්න enable freeform window කියන එකටත් මම හිතන්නේ එනවා රීබූට් කරන්න මට මතක නෑ හරියටම රීබූට් කරලා දාන්න force desktop mode කියන එකට ටික් එක දාගන්න ඊට පස්සේ රීබූට් කරනවා කියන්නේ ෆෝන් එක මේ කියන්නේ ෆෝන් එක රීස්ටාර්ට් කරන්න ඕනේ වෙනවා enable non visible in multi window කියන එකට ටික් එක දාගන්න back animation කියන එකට ටික් එක දාගන්න ඊට පස්සේ තව එකක් තියෙනවා ඒක ලොකු වැඩක් ඇති එකක් නෙවෙයි මාත් එක දාගත්තා ඒක ලොකුවට ලොකේෂන් එකේ තියෙන්නේ වැඩක් ඇති එකක් නෙවෙයි GNSS කියන එකට ටික් එක දාන්න කැමති නම් ඕගොල්ලෝ දන්නේවත් ඉතින් වීඩියෝ එකට දාන්න මම තටා වෙනවා මේ ටික හදාගෙන